අද අපි ඇවිත් ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය සහ සුන්දරත්වය යන ඔක්කොම එකට එකතු වෙලා සියවස් ගණනාවක් පුරා ලෝකයම ආරක්ෂා කළ අද්විතීය ස්ථානයක් වෙන ගාලුකොටුවට. ඔන්න අපි දැන් ගාලුකොටුවට ඇතුල් වුණා. පැරණි ගල් බැමි, සුන්දර වීදි, ඓතිහාසික ගොඩනැගිලි, මුහුදු සුළඟ සහ ලස්සන හිරු බැස යාම මේ හැම දෙයක්ම එකම තැනක අත්විඳින්න පුළුවන් කියන්නේ ගාලුකොටුවේම විතරයි. ක්‍රිස්තු වර්ෂ 1588 වසරේදී පෘතුගීසින් විසින් ගාලු වරාය ආරක්ෂා කිරීම සඳහා මුලින්ම කුඩා බලකොටුවක් ඉදි කළා. 1640 දී ලන්දේසීන් ගාලුකොටුව පෘතුගීසීන්ගෙන් අල්ලගෙන ඒ විශාල ශක්තිමත් ගල්කොටුවක් ලෙස නැවතත් ගොඩනැගුවා. ඊට පස්සේ අද අපි දකින බොහෝ බිත්ති, බැස්ටියන්ස්, වීදි සැලැස්ම සහ ගොඩනැගිලි බොහෝමයක් ලන්දේසි යුගයේ ඉදි කළ ඒවා. 1796 දී බ්‍රිතාන්‍යයන් ගාලුකොටුව පාලනයට ගත් අතර ඔවුන් දෙහි ගොඩනැගිලි කීපයක් සහ පරිපාලන පහසුකම් එක් කළා. 1988 දී ගාලුකොටුව යුනෙස්කෝ විසින් ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කරලා තියෙනවා. මේ තමයි ගාලුකොටුවේ තියෙන ලයිට් හවුස් එක. පළවෙනි ලයිට් හවුස් එක 1848 වසරේදී බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරලා තියෙනවා. ඒත් 1934 දී ඇති වෙලා තියෙන ගින්නක් නිසා ඒක විනාශ වෙලා තියෙනවා. අද අපි දකින ප්‍රතිපාගාරය එහෙම නැත්නම් ලයිට් හවුස් එක 1939 වසරේදී තමයි නැවතත් ඉදි කරලා තියෙන්නේ. ඒකේ උස මීටර් 26.5ක් වගේ වෙනවා. ඒ කියන්නේ අඩි 87ක් වගේ වෙනවා. ඉතින් අපි මේ යන්නේ ගාලුකොටුව වටේ. පොඩි පොඩි කොෆි ෂොප්ස්, රසවත් කෑම කඩ මේ ස්ථානයට තවත් සුන්දරත්වයක් එකතු කරලා තියෙනවා. හවස් වරුවේ ගොඩාක් ජනතාව තමන්ගේ වෙහෙස මහන්සිය නිවා ගන්න නිදහසේ ඉන්න මේ ගාලුකොටුවට එන්න පුරුදු වෙලා තියෙනවා. ලංකාවට එන සංචාරකයන් වැඩිපුරම නැරඹීමට කැමති තැනක් තමයිලු මේ ගාලුකොටුව කියන්නේ. ගාලුකොටුවේ මේ සුන්දර ගමන ඔයත් රස වින්දා නම් අපේ වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න. Take care.